මගේ channel එකේ කරන පළවෙනි vlog එක. ඉතින් ඔන්න හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඕනේ ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ අපි වෙලෙන් එහා පැත්තට ගිහිල්ලා කොහොමද අපේ ලොකු අම්මලාගේ ගෙදරට යන්නේ කියලා. අපි වෙනදට යන්නේ බස් වැඩ කරන පාරෙන්. හැබැයි අපේ චූටි දුවට පොඩි වෙනසක් වෙන්නත් ඕන නිසා අපි හිතුවා අද වෙලමැදින් එහා පැත්තට ගිහිල්ලා ගෙදරට ගියොත් හොඳයි කියලා. අපි යන්න ඕන අර එහා පැත්තේ පේන ගස් කුට්ටිය ගාවට යනකම් යන්න ඕන මේ වෙලෙන් එහා පැත්තට. ඉතින් ඒ යන ගමන කොහොමද කියලා බලන්න එන්න අපිත් එක්ක යන්න. මෙන්න අපි ඇවිල්ලා ඉන්නවා මේ වෙලට එන වතුර එන ඇලේ ප්‍රධාන අමුණ. ඒකට කියන්නේ ගල් අමුණ කියලා. ඔව් ප්‍රධාන අමුණ වල කීපයක් තියෙනවා. එයින් එකක් ෂෝක් දර තියෙනවා ගයිස්. ගෙනියන්න විදියක් නැහැ ගෙදර දුරයි. දර කෑල්ල දැක්කම වරන් යන්නේ. මෙන්න මෙතෙන්ද හරිම කූල් තැනක්. කොට්ටම්බ ගහක් තියෙනවා. මේ ඉස්සර මේ බන්ට් එකේ ඉඳලා තමයි මෙතෙන්ට පයින්නේ. මේ ඇල ඉස්සර ලොකුයි. මෙතෙන්ට නාන්න එනවද? ඔව්. ඔයාලා? මෙතන තමයි නාන්න තිබිච්ච හොඳම තැන. දැන් ඉතින් සවුත් වල දැන් අවුරුදු 20කට 25 29කට විතර කිට්ටුයිනේ. අපි නෑවිත්ම මෙතෙන්ට දැන්. සුදුමැණික මේ බලන්න. ඔයා කුඹුරේ යනවද? ඔව්. කුඹුරේ යන්න ආසයිද? අවුවයිනේ. ගොයන් කසනවනේ. කමක් නැද්ද? කමක් නැද්ද? එන යන් කියන්නේ තාතිට. මෙන්න මෙතනින් එහා පැත්තට ගිහිල්ලා යන්න ඕන. ලොකු අම්මලාගේ ගෙදරට. මේ තමයි පරණ මේක. මේක අලුතින් හැදුවේ. මේ කියන්නේ 1989. 1988. 1988 3/14 හැදුවා කියලා තමයි තියෙන්නේ. 89 මේ. 89ද 88ද බබා? 88 වගේ. 88. ඒකට හිතා ගන්න පුළුවන් නේ අපි ඉපදෙන්නත් කලින්. ඒනට මාර ශක්තිමත් ඒක ශක්තිමත් මේ පස්සේ දාපු එක හෙල වෙනවා බබා. මේ කුඹුර අයිනේ කවුරු හරි හදලා තිනවා. ඇද්දල බණ්ඩක්කා අල්ලන්න බෑ. අයිතිකාරයෝ ආවොත් කොහොමද? ඇද්දලයක් වගේම තමයි. කවුරු හරි කුඹුරේ අයිතිකාර අට්ටියක් හදලා තියෙන්නේ. අන්න අතන අට්ටික ගහේ මොනරු ඉන්නවා. මං හිතන්නේ යාලා රැටත් ඉන්න නැත්තේ එතන වෙන්නේ නැති. ටිකක් කැලේ වගේ නියරවල්. දැන් ගොයම පීදෙන කාලෙනේ. මේක නේද ලොකු අම්මලාගේ කුඹුර? එතකොට මේ මෑ කරලා අයින් හිටවල තියෙන ලොකු අම්මලාද එහෙනම් අපිට කඩාගෙන යන්න නැහැ කිව්වේ. මේක? ඔව්. නෑ නෑ මේ මගේ යාළුවෙක් කියලා ලසන්ත කියලා. දැන් ඉතින් මෙහෙම යනවා බන්ට් එක දිගේම. ගිලා අයියේ ගොඩ වෙන තැනක් තියෙනවා. තෙලඹු ගෙඩි. මේක මේ එකට මේව වෙලා නේද තියෙන්නේ? ඔව් ඔය. එකට හාවෙච්ච ගෙඩිය පිපිරිලානේ. ඔය තෙලඹු මොනවටද ගන්නෙ? තෙලඹු ගන්න නැහැ මොකට ගන්නෙ? බෙහෙත් වලට ගන්නවද? බෙහෙත් වලට ගන්නවද? මේ නලා ගස් මේ මේවද? මෙන්න මෙහෙම කරන්න. නලා ගස්. අපි ඉස්සර නලා පිඹින්නේ මේ වයින් තමයි මෙහෙම හදලා. මිට වැඩිය ලා දළු වෙන්න ඕන මේක හරියයිද දන්නේ නැහැ. දැන් මෙන්න මෙතනින් අපි වෙලට ගොඩ වුණා. හරියට නිකන් අර භූත කලාවකට ගියා වගේ දැනෙනවා. මේ අනර ඈතින් ගයක් පේනවා. මං හිතන්නේ ගෙදර වත්තේම කෑල්ලක් වෙන්නේ නැති මේ. තනිකර නිකන් මාර කූල්. මේ රක්ෂිතයක් ඇතුළට ගියා වගේ. ඔක්කොම අර බෙහෙත් වර්ග වලට ගන්න ශාක ඒව මේවා තමයි තියෙන්නේ. පෝල් ගස්. ඔබ තමයි ඉතින් ආපු ගමන.